ඔබ දිනපතා දවස් 30ක් පුෂ් අප් 100ක් කරොත් මොකක් වෙයිද? පළමු දිනය. ඔබගේ පපුව දැවෙනවා. ට්‍රයිසෙප්ස් කම්පණය වෙනවා. ඔබගේ මාංශ පේශී තුල සුළු කෙඩීම් ඇති වෙනවා. වේදනාව වැඩි වෙලා රුධිරය ඉහළ ශරීරයට ගලා යනවා. ඔබගේ ශරීරයට සිග්නල් එකක් යවනවා. ඒකට අනුගත වෙන්න. සතියකින් ඔබගේ පපුව තවත් ඝන වගේ දැනෙනවා. ට්‍රයිසෙප්ස් පේන්න පටන් ගන්නවා. පුෂ් අප්ස් කන්ට්‍රෝල් කරගන්න ලේසි වෙනවා. ඔබගේ හෘදය ඉක්මනින් රිකවර් වෙනවා. ඔබ ඇත්තටම ස්ට්‍රෝං වෙලා ඉන්නවා. සති දෙකකින් ඔබගේ සැකිල්ල හොඳ වෙනවා. උරහිස් පළල් වෙලා නියම ස්වරූපයකට එනවා. ඉහළ ශරීරය වැඩි වටකුරු හා විශාලයි වගේ පේනවා. ශක්තිය වැඩි වෙනවා. නිින්ද ගැඹුරු වෙනවා. දින 30කින් ඔබගේ පපුව පිට ප්‍රදේශයත් සොලිඩ් වගේ දැනෙනවා. ට්‍රයිසෙප්ස් පැහැදිලිව ඉස්මතු වී පේනවා. වේදනාව විනදරා ගැනීම වැඩි වෙලා ශක්තිය ස්ටේබල් වෙලා තියෙනවා. ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ස්ථාවර පුහුණුව නිසා හෝමෝන ටිකක් දියුණු වෙනවා. බොහෝ දෙනා මේ පොයින්ට් එකට යන්න කලින්ම නවතිනවා. තවත් සරල සෞඛ්‍ය උපදෙස් සඳහා ෆලෝ කරන්න.